ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉන්දික වීරකෝන් මහතාණෙනි ඔබටයි මේ ආරාධනය ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ආමන්ත්‍රණය කරන්නට. ඒකේ වගන්ති 172යි පරිච්ඡේද 24යි උපලේඛනයේ 9ක් තියෙනවා. මේක දැම්ම මේ පැත්තට. මතක තබා යුතු කාරණේ වන්නේ තුන්වෙනි පරිච්ඡේදයේ මේක සම්පූර්ණයෙන්ම මේකේ අන්තර්ගතයි. 10 ඉඳන් 17 වෙනකම්. වැඩකට නැති වුණත් රාජ්‍ය මෙහෙයීමේ මූලධර්ම සහ යුතුයකම් කියන 6 වෙනි පරිච්ඡේදයේ 25 26ත් මේක තුල අන්තර්ගතයි. තව මම මේකට එකතු කරනවා මෙන්න මේ තරාදියේ මේ පැත්තට දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහයත් එක්ක. ඊළඟට සිවිල් නීති සංග්‍රහය එකතු කරනවා සිවිල් නඩු විධාන සංග්‍රහයත් එක්ක. කම්කරු නීතිය, ඒ වගේම රථවාහන නීතිය මේ සියල්ලම මම මේ తాවකාලිකව ඉල්ලගත්ත නීතියේ දෙමගෙනගේ තරාදියේ වම් පැත්තට දානවා. තරාදියේ වම් පැත්තට දාලා මම ඊළඟට දානවා දකුණු පැත්තට මේ ලංකාවේ ඉන්න සීලුම ජනතාව. සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් 2,13,76,173,170ක්. UN එකට අනුව 2,33,00,000කට ආසන්න ප්‍රමාණයක් මේ අය දානවා දකුණු පැත්ත තරාදියට. දාලා මේකෙදි විශේෂත්වය මාධ්‍යවේදීන් කියන අයට කළු පාට පටියක් අතේ බඳිනවා. මන්දලා වෙන පැත්තකින් තියලා තියෙනවා. ඒත් මට පේනවා මේ තරාදියේ නීතිමය පැත්ත බරයි අර පැත්ත ගොඩාක් ඉහළින් තියෙන්නේ කියලා. ඊළඟට මට මතක් වෙනවා නෑ මේක තව දාන දෙයක් තියෙනවා. නීති ඉදිරියේ සෑම දෙනාම සමානයි. සියල්ලටම ඉහළින් නීතිය. එතකොට අධිකරණ ඉදිරියේ සියල්ලම සමානයි. ඒ වගේම නීති ඉදිරියේදී ඔබ වරදකාරයෙක් වෙනකන් ඔබ නිවැරදිකරුවෙක්. මේ කියන සියලුම ආප්තත් මම දානවා ජනතාවේ පැත්තට. මට පේනවා මේ තරාදියේ ඒත් බර වෙන්නේ නැහැ. ඒ පැත්තේ නීතිය බරයි. මට ඊළඟට කල්පනා වෙනවා මොකද්ද මේකට හේතුව? මට කාරණා කීපයක් හිතෙනවා. ඒ හිතිච්ච කාරණා වලින් එක කාරණයක් තමයි නීතිය ටිකක් මිලාතිකයි. ඔව් ඒක හරි. ඊළඟ වැදගත්ම කාරණේ ඒක නෙමෙයි. වැදගත්ම කාරණය ජනතාව පැත්තේ මේ තරම් ඉහළට යන්නත් නීතිය පැත්තේ මේ තරම් පල්ලෙහාට යන්නත් මට හිතෙන්නේ ජනතාවට මේ නීතිය පිළිබඳව තියෙනා වූ දැනුම ප්‍රමාණවත් නැහැ කියන එක. තරාදිය මේ විදිහට බැලන්ස් එකේ තිබෙද්දී ඔබට මම අපූර්ව සත්‍ය අත්දැකීමකට මම ගෙනෙන්න සූදානම් මේ අවස්ථාවේදී. ගිය අවුරුද්දේ ඔබ අද ඔය ඉන්න පුටුව පළවෙනි බැච් එකේදී මම ඔතන ඉඳගෙන හිටියා. ඒක මට සතුටක්. එතකොට ජනමාධ්‍ය වේදීන්ට තියෙනවා ශිෂ්‍යත්ව ක්‍රමවේදයක්. මේ ශිෂ්‍යත්ව ක්‍රමවේදය තුලදී ඔවුන්ට කරපු පාඨමාලා සම්බන්ධයෙන් නැවත මුදල් අය කරගන්න පුළුවන්. මමත් ගිය අවුරුද්දේ මේ පාඨමාලාවකට නැත්තම් මේ ශිෂ්‍යත්ව අරමුදලට ඉල්ලුම් කළා. ඉන්ඩෝ බෝඩ් එකේ හිටියා 3 දෙනෙක්. රජයේ ඉහළම ආයතනයක්, රාජ්‍ය ආයතනයක්, අතිරේක ලේකම් හා සමාන කට්ටිය. එක්කෙනෙක්ගේ මම මේක ඇහුවට පස්සේ මම කිව්වා නීතිය සම්බන්ධයෙන් මම ඩිප්ලෝමා එකක් කළා. මට මෙන්න මේකට නැවත ප්‍රතිපූර්ණය කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඔබ විශ්වාස කරන්න යන්නේ මේ රජයේ වාක්‍යයුතු පුද්ගලයා මගෙන් අහනවා ඔබ කරන මාධ්‍යයට ජර්නලිස්ට් කෙනෙකුට නීතිය ඇති වැදගත්කම මොකක්ද? මම හිතුවා ඇත්තටම මේ කියන්නේ අනිවාර්යයෙන්ම මේ මාව ටිකක් ටෙස්ට් කරන්න වෙන්නේ නැති කියලා. මම පොඩක් hina වුණා. මොකද මම සීරියස් එක ගත්තේ නැහැ. මම අනිත් දෙන්නගේ මුණ දිහා බැලුවා. ටික වෙලාවක් ගියා මට තේරුණා ඒක මේ විහිළුවට කියපු දෙයක් නෙමෙයි very serious කියපු කතාවක් කියලා. තත්වය ඒකනම් රටේ තත්වය ඒකනම් මොකද වෙන්නේ? රටක රාජ්‍ය පාලනය කරන්නා වූ ප්‍රධාන කුළුණු 4 විදිහට අධිකරණයේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ සහ මාධ්‍ය කියන කුළුණු 4 සම්බරතාවය මත තමයි රටක් ඉස්සරහට යන්නේ. එතකොට එහෙමනම් ඒ කුළුණු ඔසවාගෙන සිටින්නා වූ මේ රටේ ඉන්න මාධ්‍ය වේදීන්ට නීතිය පිළිබඳ දැනීම තිබීම අවශ්‍ය නැද්ද? ඔය කියන විදිහට. එතකොට මේ කාරණා එක්ක සංසන්දනය කරලා බලනකොට ඔබගේ මතකය මම පොඩ්ඩක් මතකයට ගෙනියන්න ඉස්සරහට ගෙනියන්න කැමතියි. ඔබට එක්තරා එක සිදුවීමක් පමණක් මම ඉදිරිපත් කරන්නම්. ඒ තමයි ලංකාවේ ඉතාම ඛේදජනක අවස්ථාවක් වුණු සදිව්මිනි ගාතය සේයා සදිව්මිනි. ඔබ හිතන්න තාත්තා කෙනෙක් විදිහට තමන්ගේ එකම දරුවා එකම දියණිය සාහසිකයෙක් විදිහට මේ විදිහට අමානුෂික විදිහට ඝාතනය කළා තිබෙද්දී තියෙනා වූ ශෝකජනක තත්ත්වය මත තිබියදී මාධ්‍ය කුසයසෙමු කරනවා මේ ආදරණීය තාත්තා වර්ධකරුවක කරන්න. සහ කම්පනයක් තියෙන මිනිහෙකුට මේක කරන්න පුළුවන්ද?
අපි සමාජයේ සමහර දේවල් වලට අපි දෙන්නා වූ උත්තර ඒක හරිම දාර්ශනිකයි. ඒ ප්‍රශ්නේ අපේ වෙන තාක්කල්. එතන නැවතුන්නේ නැහැ. ඊළඟට මොකද වුනේ? කොණ්ඩයා එනවා එළියට. කොණ්ඩයා කියන පුද්ගලයාව අරගෙන ඉන්නේ පොලිසිය. අරගෙන ඇවිල්ලා කොණ්ඩයා පාපොච්චාරණයක් කරනවා. පාපොච්චාරණයද කියනවා මමයි මැරුවේ කියලා. පොලිසිය කොහොමදත් ඒක පැත්තක දාමුකෝ. මාධ්‍යවේදීන්ට එදා නීතිය පිළිබඳ දැනුමක් තිබුණා නම් පොලිසිය ඉදිරියේ කරන පාපොච්චාරණයක් නීතිවේදී පිළිගන්නේ නැහැ කියන එක දන්නවනම් ඔවුන් කවදාවත් ඒක මාධ්‍ය හරහා ඒක වාර්තා කරනවද? නැහැ. ඊට පස්සේ පසු කාලීනව කොණ්ඩයා නිදහස් වෙලා ගිහිල්ලා ඒ කොණ්ඩයා වෙනුවෙන් පෙනී සිටපු නීතිඥයින්ට මොනතරම් සමාජයේ සෝෂල් මීඩියා හරහා අවලාද යොමු වුණාද? මොනතරම් පිකටින් කළාද? ඔවුන් එදා ඒ කොණ්ඩයා වෙනුවෙන් කොණ්ඩයා කියලා කියන්නේ නීති ඉදිරියේදී වර්ධකරුවෙක් වෙනකන් ඔහු සෑකරුවෙක් පමණයි. එහෙමනම් කොණ්ඩයාට එදා කොණ්ඩයා වෙනුවෙන් කතා නොකළා නම් අපේ නීතිඥ මහත්තුරු කොණ්ඩේට එන කල්දසාව මොකක්ද? ඊළඟට කොණ්ඩයාත් මේ කොණ්ඩයාගේ අයියා තමයි DNA අණුවලින් මේ මිනිමරුමට සම්බන්ධයි කියලා හොයාගත්තේ. මම මේ කාරණේ ගෙනාවේ මෙන්න මේ හේතු දක්වන්න. මෙන්න මේ වගේ වාතාවරණයක් තිබිද්දි තමයි ලංකාවේ නීතිය පාසල් අධ්‍යාපනයට ගේන්න ඕනේ කියලා කැබිනට් අනුමැතියක් එන්නේ. පාසල් විෂයට. අද වෙනතුත් ඒක බල සම්පන්න වෙලා නැහැ. මෙන්න මේ හිඩස පුරවන්නට තමයි SW Law Education එකේ අපේ නීතිඥ ගුරුපියාණන් සම්මික වික්‍රමසිංහ මහත්තයා උලට එන්නේ. හරිනම් මේ දේවල් කළ යුතු වන්නේ ජනතාව නීතිය පිළිබඳව සවිඥානික කරන එක, ජනතාව නීතිය පිළිබඳව සාක්ෂරතාවයක් ඇති කරන එක ඕනෑම රජයක වගකීමක් නොවන්නේද? එහෙමනම් රජය ඒක කරන්නේ නැත්නම් යම් කිසි කෙනෙක් ඒකට ඉදිරිපත් වෙලා ඒ දේ කරනවා නම් ඔහුට අපි ගරු කළ යුතු නොවන්නේද? මම ඉන්නේ එතනයි. රජයේ විසින් කළ යුතු දේවල් ජනතාව පුරවැසියන් සවිඥානික වෙනකම්, එහෙම නැත්නම් ජනතාව නීතිමය වශයෙන් බල සම්පන්න වෙනකම් කවදාවත් රටක් සෞභාග්‍යමත් වෙන්නේ නැහැ. අයිතිවාසිකම් රැකෙන්නේ නැහැ. මූලික අයිතිවාසිකම් රැකෙන්නේ නැහැ. අපරාධ රැල්ල වැඩි වෙනවා යරින්න මිනිස්සු අපරාධ වලින් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. උදේ ඉඳන් බණ කිව්වට වැඩක් නැහැ. නීතිය බල සම්පන්න කරනකම් මේ වෙනි තත්ත්වයක් ඇරදී. එතකොට මම මේ අවස්ථාවේදී මාගේ ගෝපියාණන්ට මම ගෞරවයේ නැවත පුද කරන්නේ. මෙන්න මේ රජයෙන් විය යුතු මේ සමාජ කාර්ය කරට අරගෙන සුවසත් ඔබ වැනි ශිෂ්‍ය ශිෂ්‍යාවන් නීතිය මගින් බල සම්පන්න කළා මේ පුරවැසියන් අතරට මුදා හැරීමේ ඒ බාරදූර වගේම ඔහු විසින් දරන නිසා. එහෙමනම් ඔහුට මේ කාර්ය කරගෙන යාමට අවශ්‍ය ශක්තිය චිරජීවනීය බලාපොරොත්තු වෙන ගම 1978 දෙවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකාව පිළිබඳව ලංකාව කියන්නේ කොහොමද කියන එක, ලංකාව හඳුන්වන්නේ කොහොමද? ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. අවසානවට මේක කියවෙන්නේ නිදහසේදී විතරයි. කවුරු හරි කෙනෙකුට ඇහුවොත් ලංකාවේ නම මොකද්ද කියලා ඔහුගේ අපිට hina වෙයි. ඇයි දන්නේ නැද්ද? ශ්‍රී ලංකාව කියන්නේ ලංකාවේ සම්පූර්ණ නම ඇහුවොත් ඔබ විශ්වාස කරන්නේක් නැහැ. ඔබ 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 9 දෙනෙක් කියන්නේ. ලංකාවේ පුරවැසියන්ගෙන් 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙක්වත් මේ ව්‍යවස්ථාව පරිශීලනය කරලා තියෙනවා, අදපත ගාලා තියෙනවා කියලා මම දන්නේ නැහැ. එහෙමනම් මම කතාව අවසන් කරන්නේ මෙන්න මේ විදිහටයි. කවුද හරි දවසක බය නැතුව කොන්ද කෙලින් කරන් තියාගෙන නිර්ව්‍යාජව අපිට කියන්න පුළුවන් නම් අපේ රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්න පුළුවන් වෙන තැනට අපුව යොමු කරන්න පුළුවන් නම්, නීතිමය වශයෙන් ජනතාව බල සම්පන්න කරන්න පුළුවන් නම්, පුරවැසියන් බිහි කරන්න පුළුවන් නම් එදාට අපි ඒක කොන්ද කෙලින් තියාගෙන කියමු. ආදරණීය ගුරුතුමනි, ඔබ මේ කරන්නා වූ සත්කාරයට අනේක වාරයක් ජාතියක් වශයෙන් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරන මම අවස්ථාව කරගන්නවා. ස්තුතියි.